අයිබෝවන් NLP විත් නිශා නාලිකාව හරහා එකතු වෙන ඔගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම කතා කරන්න යන්නේ මේ gratitude කියන එක භාවිතා කරලා ඒ කියන්නේ ස්තුතිවන්ත වීම කියන එක භාවිතා කරලා අපේ ජීවිතවල සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන් ගොඩක් වෙලාවට මිඩ්ල් ඊස්ට් රටවල් වල හිටියනම් ගොඩක් වෙලාවට ඕගොල්ලන් කනට ඇහෙනවා ඇති. ඒගොල්ලෝ අල්හම්දුලිල්ලා කියලා කියනවා හැම වෙලේම. ඒකේ තේරුම තමයි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වේවා කියලා. ඉතින් ඒගොල්ලන්ට කන්න තිබ්බත් නැතත් ප්‍රශ්න මොන දේ තිබ්බත් ඒගොල්ලෝ එහෙම කියනවා. ඒගොල්ලෝ මේ ජීවිතේ මේ හැමදේම ළඟා කරගත්තම නෙමෙයි එහෙම කියන්නේ හැම වෙලේම ඒගොල්ලෝ ඒක කියනවා. ඒගොල්ලන් හැම තිස්සෙම කියන දෙයක්. ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිත ගොඩාක් සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිත හැබැයි අපි හිතනවා නෑ මේ ප්‍රශ්නේ විසඳුනාම අපි ස්තුතිවන්ත වෙනව නෑ. ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට තියෙන දේවල් වලට සහ ලැබෙන්න තියෙන දේවල් වලට. ඒක තමයි ටෙක්නික් එක. ඉතින් ඕගොල්ලන් උදේ නැගිට්ටම ඕගොල්ලන් ජීවිතේ දැන් උදේ දැන් බහුතරයක් මං හිතන්නේ අපි උදේ නැගිට්ට ගමන් එක්ක ළමයි ඉස්කෝලේ යන්න ටට්ටක් ගාලා ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් කාර්යාලයේ ඊමේල්ස් වලට රෙස්පොන්ඩ් කරනවා. ඒ කියන්නේ හරි කලබලයි. ඉතින් ජීවිතේ පළවෙනි පැය අපි උදේ නැගිට්ටම පළවෙනි පැය power of hour කියලා කියනවා. ඒ පැය තමයි set the tone for the day. ඉතින් අපේ ජීවිතවල නිර්මාතෘ වෙන්නේ අපි. ජීවිතේ නිර්මාණය කරන්න ඔයා නිර්මාතෘ කෙනෙක් විදියට ඔයාට ඕන ජීවිතය කියන්නේ ඔයාගේ දවස හැම පැයක්ම හැම තප්පරයක්ම ඔයා තමයි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒ නිර්මාණය කරන්න පළවෙනි දේ පටන් ගන්න ඔයා උදේ නැගිට්ට ගමන් ජීවිතේ දේවල් වලට රියැක්ට් කරන්න නැතුව පළවෙනි පැය තමන් වෙනුවෙන් යොදවන්න. ඒ කියන්නේ ජර්නල් එකක් ලියන්න පුරුදු වෙන්න, භාවනා කරනවා නම් භාවනා කරන්න, කතෝලික ආගමේ නම් ප්‍රේ කරන්න, බුද්ධ ආගමේ නම් තමන්ගේ ආගම පහන තියලා බුදුරජාණන් වහන්සේට මල් තියලා ඒ ආගමානුකූල වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ පළවෙනි පැය ඇතුළත තමන්ගේ ජීවිතේ තමන් වෙනුවෙන් යොදවන්න පුරුදු වෙන්න. ඊට පස්සේ බලන්න ඕගලන්ගේ එදා දවස බොහෝම සැහැල්ලුවෙන් ඕගලන්ට ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්න ඕගලන්ට තේරෙයි හරිම සරලයි. ජීවිතේ දවස පුරාම ස්තුතිවන්ත වෙන්න. සමහර වෙලට රුපියල් 500ක් පර්ස් එකේ තියන්න පුළුවන්. හැබැයි ස්තුතිවන්ත වෙන්න. මොකද ඕගොල්ලන් ස්තුතිවන්ත වෙන්න ජීවිතයේ ස්වභාව ධර්මයේ විසින් ඕගොල්ලන්ට තවත් දෙන්නේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් තමයි. ඕගොල්ලෝ කිව්වොත් අයියෝ මේක මේ වදයක් කියලා ඕගොල්ලන්ට දෙන්නෙම ස්වභාව ධර්මයේ විසින් තව වදයක් වෙන දේවල් තමයි. ඉතින් ඕක තමයි වෙනස.